மக்களே வணக்கம். எண்ணம் போல் வாழ்க்கை. உங்களுக்கு தெரியும், நிறைவேற்ற அதிகாரமுடைய ஜனாதிபதி அனுரகுமார் திசாநாயக்கா அவர்கள் பற்றி நிறைய விஷயங்கள் அவர் ஆட்சிக்கு வர முன்னதாகவே எலெக்ஷன் டைமுக்கு முன்னாடியே அவர் நிறைய விஷயங்கள் சொல்லியிருந்தாரு. நான் இதை பண்ணுவேன், இதை செய்வேன் அப்படின்னு சொல்லி அது சொன்ன ஒவ்வொரு விஷயத்தையும் இப்பொழுது நடைமுறைப்படுத்திட்டு இருக்காரு அப்படின்றது எந்த விதமான சந்தேகமுமே கிடையாது. அதுல முக்கியமான ஒரு விஷயம் தான் போதைப்பொருள் ஒழிக்கிறது. இதெல்லாம் அடுத்து இருக்க யாரப்பா இந்த ஜனாதிபதி? இலங்கையில என்னைக்குமே இல்லாத ஆட்சி முறையை இப்போ நடைமுறைப்படுத்திட்டு இருக்காரு. யாருக்குமே பிடிக்காம ஓட் பண்ணாமே இருந்த மக்கள் கூட இப்போ அவருக்கு ஆதரவா பேசுறாங்க. ஸோ இவ்வளவு விஷயங்கள் பண்ணி கொண்டிருக்கும் எங்களுடைய நிறைவேற்ற அதிகாரமுடைய ஜனாதிபதி அனுரகுமார் திசாநாயக்கா அவர்களை பற்றின சில விஷயங்கள் நமக்கு தெரியாம இருக்கலாம். அவர் சகோதர மொழியில் எடுக்கப்பட்ட ஒரு நேர்காணல் தொடர்பான ஒரு வீடியோ தான் இப்போ உங்களுக்காக காட்ட போறேன். ஸோ சிங்கள மொழியில தான் இருக்கு. ஸோ வாங்க பார்க்கலாம் என்ன அப்படின்னு சொல்லி. உங்களுடைய முழு பெயர்? දිසානායක මුදියන්සේලාගේ අනුරකුමාර දිසානායක. பிறந்த ஊர்? මම ඉපදුනේ ගලේ වෙල ආසන්නයේ තියෙන මකුළු ගැස්සව කියලා ගමක්. ඒ මගේ උපැර සහතිකේ මකුළු ගැස්සව මාතෘ නිවාසය. பாடசாலை சென்றது? මම 10 පන්ති දක්වා ඉගෙන ගත්තේ ගාමිණී මහාවිද්‍යාලයේ තමුත්තේගම. අපි තමයි ඒකේ අවසන් O level ළමයි. ඊට පස්සේ ඒක ප්‍රාථමික විද්‍යාලය බවට පත් කරා. ඊට පස්සේ පටන් ගත්ත තමුත්තේගම සෙන්ට්‍රල් එක මධ්‍ය මහාවිද්‍යාලය. ඒ මධ්‍ය මහාවිද්‍යාලයේ මැක්ස් සයන්ස් කරපු පළමු ළමයි කණ්ඩායම අපි. ඒ තමයි තමුත්තේගම තමයි ගාමිණී මහාවිද්‍යාලය සහ මධ්‍ය මහාවිද්‍යාලය තමයි මගේ අධ්‍යාපනය දැරුවේ. குடும்பத்தின் விவரம்? අක්ක කෙනෙක් ඉන්නවා. අක්ක සාමාන්‍යයෙන් ගෙදර ගෘහණියක් හිටක වැඩ කරන. එයා තමයි අම්මා බලාගෙන අපේ ගෙවල් වල කුඹුරු තියෙනවා. ඉතින් ඒවා ටික බලාගෙන වැඩ කරන්නේ අක්කා. අප්පච්චි 1994 දී අප්පච්චි මිය ගියා ස්වභාවිකව. ඒක තමයි කුඩා පවුලක් අපි. வாழ்க்கையில உங்களுடைய முதல் தொழில் என்ன? ටියුෂන් කරා. මට අදක්ෂ ටියුෂන් ගුරුවරයෙක් හැටියට මම වැඩ කරා. මොනවද විෂයන් ඉගෙනුවේ? ගණිතය. සාමාන්‍ය පෙළ ගණිතය සහ උසස් පෙළ ගණිතය දෙකම මම ටියුෂන් හැටියට කරා. තමුත් ආණ්ඩියගල ප්‍රදේශෙ මම ටියුෂන් කරා. ඊට අමතරව මම මීගමුවේ අපි හිටිය කාලයක් නතර වෙලා මීගමුවේ බටහිර පළඟතුරේ කියන ඒ ප්‍රදේශයේ ප්‍රජාශාලාවක මම ටියුෂන් කරා. ඊට පස්සේ නුවර නුගවැල ආසන්නයේ තියෙනවා නයියොත් පාන කියලා පන්සලක්. ඒ පන්සලේ නුගවැල ගුරුවරු කණ්ඩායමක් එක එකතු වෙලා ටියුෂන් කරා. ඒ නිසා අර ඒ කියන්නේ මා අවුරුදු 7-8 නෙමෙයි මාස 6 අවුරුද්ද වගේ එහෙම පුද්ගලික පන්ති කරා. ඊට අමතරව මම පාසලක ස්වේච්ඡාවෙන් වැඩ කරා. ගුරුවරු නැති පාසල ගිහලා මම ඒ ළමයිට ගණිතය ඉගෙනුවා. எப்போது? இந்த ඒ காலத்தில்? ඔක්කොම සිද්ධ වෙන 91 90 93 කියන අවුරුදු තුන තමයි. ඒ අවුරුදු තුනේ තමයි ඒක ආණ්ඩියාගල මහාවිද්‍යාලයේ තමයි ස්වේච්ඡා ගුරුවරයෙක් හැටියට ඒ ළමයිට ගණිත ඉගෙනුවා. பிரபலமான அரசியலுக்கு வந்தது எப்போது? මම ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වෙන්නේ 1987 අගභාගයේදී. මම උසස් පෙළ කරන්නේ 1988 අගෝස්තු වල. ඊට පස්ව මම පූර්ණ කාලීනව දේශපාලනට අවතීර්ණ වෙනවා. கல்வி தகமைகள்? මම සාමාන්‍ය පෙළ සමත් උසස් පෙළ ගණිත අංශේ කරා. විශ්වවිද්‍යාලයේදී මම භෞතික විද්‍යාංශයෙන් ෆිසිකල් සයන්ස් පැත්තෙන් තමයි මම අධ්‍යාපනය දැරුවේ. உங்களுக்கு பிசினஸ் எதுவும் இருந்ததா இல்ல இருந்திருக்கா? මට ව්‍යාපාර නැහැ. මම ඉතින් ඔය අපේ ජීවිතයේ 90 93 කාලේ ජීවත් වීම සඳහා ආදායම සඳහා ඔය ගොවිතැන් කරලා තියෙනවා. මිරිස් වගාව ඇති කරලා තියෙනවා. දැනුත් මම ගොවිතැන් ටිකක් ආසයි. ඒ අරුණකට ව්‍යාපාරවල ඉදිරිය නැහැ. පොලේ ගිහලා බඩු විකුණලා තියෙනවා. කෝච්චියට ඔෆිස් එකට ගිහලා තියෙනවා. ඒ වගේ චුටි ව්‍යාපාර තමයි. ඊට වඩා ලොකු ව්‍යාපාර කළා පාසල් යන කාලේ. ඒ කියන්නේ පාසල් යන කාලේ අපේ ගෙවල් තිබුණ ස්ටේෂන් එක කිට්ටුව. අපේ ගෙදර ඇඩ්‍රස් එක හරි අමුතුයි. අපේ ගෙදර ඇඩ්‍රස් එක කොළඹ දෙසට තනි සිග්නල් කණුවාසල නල්ලච්චි තමුත්තේකම. ටිකක්. ඒ කියන්නේ ස්ටේෂන් එකේ ඉඳන් කොළඹ පැත්තට තියෙන සිග්නල් කණුව තියෙනවා. තනි සිග්නල් කණුව ඩබල් තියෙනවනේ. තනි සිග්නල් කණුව අසල තමයි අපේ ගෙදර තිබුණේ. දැන් ඒවා මහවැලිසු කුඹුරු වලට යටත් වෙලා අපේ කුඹුර තියෙන්නේ එතන දැන්. ඉස්සර අපේ ඉඩම් මේවා. එතන තමයි අපි පදිංචිලා හිටියේ. ඉතින් අර ස්ටේෂන් එකට කිට්ටු නිසා අපි ඒ ගම්වලම ළමයි අපිත් ඒ කාලේ අපි අඹ විකුණනවා ටොෆි සිගරට් විකුණනවා කෝච්චියට. ඉතින් මට මතක තඹුත්තේගම ගල්ගමුව 750 ටිකට් එක. ඒ 750 ටිකට් එකේ තමයි අපි ඇවිල්ලා කෝච්චියේ බිස්නස් කරලා ඊට පස්සේ අනිත් පැත්තෙන් බැහැලා ප්ලැට්ෆෝම් එකේ මැස්සෙන් බහින්නේ නැහැ. ඒ ටිකට් එක තියාගන්නවා දවසක් පුරාම දුවන්න. ඉතින් එහෙම කරා. ඉතින් අපි සමහර ටීචර්ස්ලා අපි ගොඩාක් ගුරුවරු හිටියේ ගම්පහෙන් කොළඹෙන් තමයි ඇවිල්ලා තිබුණේ. ඉතින් ඉරිදා හවසට මේ ගුරුවරු එනවා ආපහු මේ නිවාඩු ගිහිල්ලා අපේ ගමට එනකොට අපි ඉතින් අර ඒ ටොෆි සිගරට් එක අපි සීට් එක යටින් තියලා
මින ගමනක් ගියා වගේ ටීචර්ස්ලට පේන්න ඉන්න විදිහක තමයි. ඉතින් ඒත් කටුක කාලයක්. නමුත් යම් සුන්දර අත්දැකීම් තිබුණා. ඉතින් අපි ෆිල්ම් චිත්‍රපටි බලන්න යනවා. ඉතින් අපි ඉඳන් අපේ තමුත් එක්කම සිනමා ශාලාවක් තිබුණේ. ඒක කාලයක් ගිහලා වැහුණා. ඊට පස්සේ එතෙන් තිබුණා අලුත් සිනමා ශාලාවක් දැන් බුල් නෑ. මම හිතන්නේ කිලෝමීටර් 16ක් 17ක් විතර දුරයි. ඉතින් අපි තුන් දෙනෙක් එකම පුරුසයිකලේ ඉතින් රෑ ඊළ චිත්‍රපටි බලලා එනවා. ඉතින් එහෙම යම් ජීවිතයක් තිබුණා. உங்களுடைய கௌரவ நிறைவேற்று அதிகாரமுடைய ஜனாதிபதி அனுர்குமார் திசாநாயக்க தொடர்பான காணொளி இப்போ பார்த்துருப்பீங்க. இந்த மாதிரியான வீடியோஸ் தொடர்ந்து பார்க்கணும் அப்படின்னா பேஜை ஃபாலோ பண்ணிடுங்க. எண்ணம் போல் வாழ்க்கை.